කියන්නේ සමහර ළමයි හිතනවා තව සල්ලි හොයන්න ඕන තරම් විදි තියෙනවනේ. සල්ලි හොයන්න ඕන තරම් විදි තියෙනවා. හැබැයි සල්ලි නෙමෙයි මෙතන තියෙන කතන්දරේ. සල්ට විශ්වාසයක් ඕනේ. ඔන්න ඕක තමයි ඊළඟ අදියර. ඔන්න ඕක නැති වුණාට පස්සේ සමහර ඔයාලා ඕන තරම් දැකලා තියෙනවා හුද්දට සල්ලි තියෙන ඒත් කවුරුවත් ගරු කරන්නේ නැති චරිත. ඒ කියන්නේ අපි දැන් සල්ලි තියෙන මෝඩයෝ ඉන්නේ. සල්ලි තියෙන මෝඩයෝ. ඒගොල්ලෝ ඊට පස්සේ දැන් ඔයාලා වැටිච්ච වල දන්නවනේ. ඕන වෙලාවක ඔය ප්‍රශ්නේ විසඳන්න පුළුවන් වෙන්නේ වැටිච්ච වලෙන් ගොඩ ඇවිල්ලා. වලෙන්ම තමයි වැටුණු වලෙන්ම තමයි මිනිස්සු ගොඩ එන්න ඕනේ. අර වෙන වෙන පාරවල් වලින් ගොඩ වුණාම කවදා හරි දවසක ආයිසරයක් අරක තියෙනවනේ. ඒක මං කම්ප්ලීට් කරේ නෑනේ. ඒක ගොඩ දාගත්තේ නෑනේ කියන එක මතක් වෙනවා. හරිද? වැටුණු වලෙන්ම තමයි ගොඩ එන්න ඕනේ. ඒ හින්දා මේ ඒක තේරුම් ගන්න. මොකද මිනිස්සු දැන් සමහරලාට ඔයාලට හිතෙන්න පුළුවන් මම මෙහෙම කරනවා. දැන් සමහර මිනිස්සු කියන්නේ සමහර ළමයි හිතනවා තව සල්ලි හොයන්න ඕන තරම් විදි තියෙනවනේ. සල්ලි හොයන්න ඕන තරම් විදි තියෙනවා. හැබැයි සල්ලි නෙමෙයි මෙතන තියෙන කතන්දරේ. සල්ලි කියන්නේ කතන්දරයක් විතරයි. අර මිනිසුන්ගේ ජීවිතේ තියෙනවා hierarchy of needs කියලා එකක්. හරිද? ඒ කියන්නේ මිනිසුන්ගේ ජීවිතේ එක එක අවදිවලදී ඕන වෙන දේවල් තියෙනවා. මම ඒක පෙන්නන්නම්. දැන් ඔයාලා දන්නේ නැතුනට මේ ඔන්ලයින් ක්ලාස් වල ඉන්නවා. දැන් ෆිසිකල් ක්ලාස් වලින් පස්සේ ඔන්ලයින් ක්ලාස් වලට මේ ආවට පස්සේ ඔන්ලයින් ක්ලාස් වල ඉන්නවා සෑහෙන්න අය. දැන් මේ මීටින් එකක් සමහරට අහගෙන නැති අවුරුදු 27යි 28යි 30යි 32යි. තමන් A level කරලා කට ගිහිල්ලා සල්ලි හොයලා පසු කාලීනව අර ජීවිතේ අර ගැප් එක කවර් කරගන්න ඇවිල්ලා A level වල හොඳ රිසල්ට් එකක් දාන සමහරලාට එහෙම දාලා කැම්පස් යන මෙඩිසින් යන මිනිස්සු ඉන්නවා. ගිය අවුරුද්දේ සිටියා එහෙම ළමෙක්. මම ඊකර වෙනම වීඩියෝ එකක් දාලා තිනවා. මෙඩිසින් යන මිනිස්සු ඉන්නවා. මොකද මේ පස්සේ තමයි මේ ගැප් එක තේරෙන්නේ. ගිය අවුරුද්දේ ළමෙක් හිටියා 2020 ෆ්‍රෙෂ් අය එක කරලා අවුරුදු 4ක් ජොබ් කරලා වෙන වෙන පාත් වල ගිහිල්ලා පස්සේ 2024 ඇවිල්ලා මේ 2024 A level ලියලා උන්ටට වැඩ කරලා රිසල්ට් එකක් දාලා ඉතින් අවුරුදු 4ක් එයා වෙනම ජොබ් වලට ගිහිල්ලා වෙනම ජීවිතයක් ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ දිස්ත්‍රික් 4 වෙනියා විදිහට රිසල්ට් එකක් දාලා දැන් රාගම් මෙඩිකල් ෆැකල්ටි සිලෙක්ට් ලයින් ළමෙක් කියනවා. ඒතර ඒ අවුරුදු 24න් කරේ. 24න් නෙමෙයි අවුරුදු 28න් 29න් 30න් 32න් කරන කට්ටියක් ඉන්නවා. සමහරලාට මේ ජොබ් එක අතරමැදදී හිතනවා ඇයි මම මේ මට වඩා ඒ කාලේ අඩුවෙන් වැඩ කරපු මිනිස්සු, ඒ කියන්නේ ඒ කාලේ මට වඩා අදක්ෂ මිනිස්සු අද මේක නිසා කොච්චර ගෞරවයක් ලබලාද කියලා ඒගොල්ලන්ට හිතෙනවා. අර hierarchy of needs කියලා එකක් තියෙනවා මිනිස්සුන්ට. අර මේ වගේ අර ඔයාලා නිකන් ඉන්ටර්නෙට් එකේ ගහුවනම් බලාගත්තයි අර මේක හරි වැදගත් එකක්. hierarchy of needs. ඒ කියන්නේ මිනිස්සුන්ට එක එක කාලෙට ඕන වෙන දේවල්. අර මේ එකක් යට ඉඳන් ගත්තාම මේ යට මේක achieve කරගත්තට පස්සේ යට මේක ගොඩ දාගත්තට පස්සේ තමයි ඊළඟ එක ඕන වෙන්නේ. ඊට පස්සේ තමයි ඊළඟ එක ඕන වෙන්නේ. ඊට පස්සේ තමයි ඊළඟ ඕන වෙන්නේ. ඊට පස්සේ තමයි ඊළඟ එක ඕන වෙන්නේ. ඒ විදිහට අර hierarchy of needs කියලා එකක් තියෙනවා. ටිකෙන් ටික තමයි උඩට යන්නේ. එතකොට මිනිසුන්ට කලින්ම ඕන වෙන්නේ මූලික වශයෙන් ඕන වෙන්නේ හුස්ම ගන්න. හොඳ වාතය. කෑම, වතුර, ගෙවල්, ඇඳුම්. නිදිය ගන්න. ඔයාලා හැමෝටම ඕක තියෙනවනේ. කෑම තියෙනවා, වතුර තියෙනවා, නිදිය ගන්න තියෙනවා. ඔය ඒතර ඔයාලට ඕක ගැන ඕනේ කියලා හිතෙන්නේ නැහැ. මේ ටික කම්ප්ලීට් වුණාට පස්සේ ඔයාලට මේක ඕනේ කියලා හිතෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට යන්නේ ඊළඟ අදියරට. දැන් මේ ටික තියෙනවනේ ගොඩක් කට්ටිය රතු පාට එක. කෑම, වතුර, හුස්ම ගන්න ඔය ටික තියෙනකොට ඔය ටික නැත්තම් කවදාවත් ඔයාලට ඊළඟ එක ඕනේ කියලා හිතෙන්නේ නැහැ. ඔයාලට මේ ටික කම්ප්ලීට් වුණාම ඊළඟ එක ඕනේ කියලා හිතෙනවා. ඊට පස්සේ ඒ ටික ඕන වුණාට පස්සේ ඔයාලට ඊට පස්සේ ඕන වෙනවා මේ ගෙවල්, වාහන, හොඳ සෞඛ්‍ය වගේ දේවල්. හරිද? ඊට පස්සේ දැන් ඔයාලට ඕන දේ ඊට පස්සේ ඕන දේ අර අපි ඊළඟ අදියර දිහා බැලුවම පේන්නේ ඒක. ගෙවල්, වාහන, සෞඛ්‍ය වගේ ඒවා. සල්ලි ටිකක්. ඒ විදියට. ඊට පස්සේ මිනිසුන්ට ඕන වෙනවා ඒකෙන් පස්සේ ඒ ටික පොඩ්ඩක් හදාගත්තට පස්සේ ඕන වෙනවා මිනිසුන්ට පවුලක් වගේ එකක්. ඒ කියන්නේ ෆැමිලි එකක්, යාළුවෝ. ටිකක් අර යාළුවෝ කියන්නේ දැන් ඉන්න යාළුවෝ වගේ නෙමෙයි අර ස්ථාවර විදිහට ජීවත් වෙන්න පවුලක්. එහෙම ඕන වෙනවා ඒ ටික කම්ප්ලීට් වුණාට පස්සේ. අර ඒකනේ අර මේ ටික තියෙන මේ ටික තිබ්බට පස්සේ මේ ටික ඕන වෙනවා. එක එක කාලවල දැන් සමහරවිට දැනට මේ ඔක්කොම තියෙන කට්ටිය ඉන්නත් පුළුවන්. හොඳට. ඔන්න ඔතනින් පස්සේ තමයි මිනිස්සු ආයිත් හැරෙන්නේ. මොකද මේ ටික තියෙන කඩාගෙන ගිහිල්ලා ගෙවල්, වාහන, කාර්, පවුල් ඔක්කොම හදාගත්තට පස්සේ මිනිස්සයාට ප්‍රශ්නයක් එනවා. වෙන වෙන පාරවල් වලින් ගියාට පස්සේ ඕන තරම් අර ඒකයි පස්සේ මිනිස්සු ආයි පස්සේ ඉගෙන ගන්න යන්නේ. පස්සේ එනවා අර තමන්ට ඕනේ තමන්ගේ ඇචීව්මන්ට් එකක්. තමන් මේක ඇචීව් කරා. තමන්ට විශ්වාසයක් ඕනේ තමන් ගැන. තමන්ට තමන් ගැන විශ්වාසයක් ඕනේ. ඇචීව්මන්ට් එකක් ඕනේ. වෙන මිනිස්සුන්ගේ ගෞරවය ඕනේ. අන්න එහෙම එකක්. දැන් ඔයාලට හිතේ මට ඕනේ නැහැ වෙන මිනිස්සුන්ගේ ගෞරවය කියලා. ඒකට ඒක තමයි මේ ලෝකේ ඕනේ මිනිස්සෙක් යන විදිය. hierarchy of needs. වෙන මිනිස්සුන්ගේ ගෞරවය ඕනේ. තමන්ට විශ්වාසයක් ඕනේ. ඔන්න ඕක තමයි ඊළඟ අදියර. ඔන්න ඕක නැති වුණාට පස්සේ සමහර ඔයාලා ඕන තරම් දැකලා තියෙනවා හුද්දට සල්ලි තියෙන
ඒත් කවුරුවත් ගරු කරන්නේ නැති චරිත. ඒ කියන්නේ අපි දැන් සල්ලි තියෙන මෝඩයෝ ඉන්නේ. සල්ලි තියෙන මෝඩයෝ. ඒගොල්ලන්ට අර ගෞරවේ නැහැ. විශ්වාසයක් නැහැ තමන් ගැන කොන්ෆිඩන්ස් එකක් මාර විදිහට ගේමක් ගහනවා කියලා එහෙම නැහැ. ඒ ඔක්කොගෙම පස්සේ අන්තිම එක දම්පාට එක ඒකේ තියෙනවා මොකද්ද? self actualization. ඒ කියන්නේ අවසාන වශයෙන් මිනිසෙට ඕන වෙනවා මම මගේ උපරිම දක්ෂතාවයේ මත ජීවත් වෙනවා නේද කියලා සතුටු වෙන්න. ඒ කියන්නේ මට කරන්න පුළුවන් දේවල් මං කරානේ. මමට කරන්න පුළුවන් ඔක්කොම ටික මං කරානේ කියලා මිනිසෙට හිතෙන්ට ගන්නවා. ඕනේ ඒක තමයි මිනිසෙට ලබා ගන්න තියෙන අවසාන අවශ්‍යතාවය. ඒකයි අර ගොඩක් කට්ටිය අනිත් ඔක්කොටම ගිහිල්ලා ඔහොම ගිහින් පස්සේ අන්තිමට හිතෙන්ට ගන්නේ අපරාධේ මට ඒ කාලේ මීට වඩා තව ඕන තරම් දේවල් කරන්න තිබ්බා. මං ඒ කාලේ පන්ති කට් කරා වැඩ කරේ නැහැ. ඕන තරම් රෙකෝඩින් ගොඩ ගැහුණා. මට තව කරනවා නම් ඕන තරම් කරන්න තිබ්බා. තව කරනවා නම් මගේ 100% ඕක නෙමෙයි. එහෙනම් මට ඔයිට වඩා කරන්න තිබ්බා කියන එක අර සියලු අවශ්‍යතා සපුරගත්තට පස්සේ හරි මිනිස්සුන්ට හිතෙනවා පරණ ગેප් එකක් ගැන. ඔයගේ අර ජීවිතේ තීරණාත්මක ગેප් එකක් ගැන. ඒක ගොඩාක් මිනිස්සුන්ගේ අන්තිමට ඇඟ ඇතුලේ අර නම් ස්ට්‍රෙස් එකක් විතර ඉතුරු වෙනවා. අර දොස්තරලට දැන් ගොඩක් ඔය දොස්තරලට විරුද්ධතාවයක් තියෙන මොකක් හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් සෝෂල් මීඩියා වල අරවා මේවා දොස්තර අල්ලන් බයින්නේ පළු යන්න බයින්නේ. අන්න ඒක තමයි ඒක. ඒ කියන්නේ අර තමන්ගේ හිත ඇතුලේ හැමදාම තියෙනවා ඒකේ පොඩි අවුලක්. ඒකේ ඉතුරු වෙච්ච පොඩි ગેප් එකක් තියෙනවා. අර දොස්තරලාට මාර බැනුම් අහන්න වෙනවනේ පොඩි ප්‍රශ්නයක් වෙච්ච ගමන්. සාමාන්‍ය මිනිස්සු දොස්තරලාට බයින්නේ නැහැ. මොකද සෝෂල් මීඩියා වල ප්‍රශ්නයක් වෙච්ච ගමන් මොකක් හරි ස්ට්‍රයික් එකක් වෙච්ච ගමන් අපේ බදු සල්ලි වලින් ඉගෙන ගත්තා කියලා බයින්නේ. ඒ මිනිස්සු ඉගෙන ඉදිරි බදු සල්ලි වලින් තමයි මිනිස්සු ඉගෙනගෙන නැහැ පාස් වෙලා නැහැ. ඒ වුණාට අර අපේ බදු සල්ලි වලින් ඉගෙන ගත්තා කියලා බයින්නේ. ඔන්න ඔය ප්‍රශ්නේ හින්දා. ඔන්න ඔය ગેප් එක හින්දා. බදු සල්ලි වලින් ඉගෙනගෙනත් දෙයක් කරගන්න බැරි වෙච්ච හින්දා. හරිද? අර ඒක ගොඩාක් මිනිසුන්ගේ අන්තිමට ඉතුරු වෙනවා. එතකොට ඕක තමයි මිනිසුන්ගේ නීඩ්ස් යන විදිය. ඒ නිසා කවදා හරි දවසක අවුරුදු ගානකට පස්සේ ආපහු හැරිලා මේක පේන්න පුළුවන්.